ගීතයක් දැස් පියාගත් කල කියන ගීතය. මේක කියලා දෙන්න ගිටාර එක ප්ලේ කරන්න දන්නේ නැති අයට ඇත්තටම දන්න අයට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකින්ද චුට්ටක් බලන්න ප්ලේ කරන්න පස්සේ හරි ක්‍රමයට ඉගෙන ගන්න. මෙන්න මෙහෙමයි ප්ලේ වෙන්නේ බේස් පාර්ට් එක. E string එකේ පස්වෙනි fret එක, A string එකේ තුන්වෙනි fret එක, පස්වෙනි fret එකත් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට බේස් පාර්ට් එක ප්ලේ වෙනවා. හතර පාරක් ප්ලේ කරන්න. ඊට පස්සේ මේ B string එකේ 10 8 7 ඒක දෙපාරක් කරන්නේ. ඊට පස්සේ G string එකේ 7 වෙනි fret එක, 5 වෙනි fret එක, 4 වෙනි fret එක තමයි පාවිච්චි වෙන්නේ. මෙතන ස්ලයිඩ් කරලා ගන්න අපි මේ විදිහට 7 ඉඳන් 5ට ස්ලයිඩ් කරන්න. දැන් 7 ඉඳන් 5ට ස්ලයිඩ් කරා. ඊට පස්සේ මේ 4 වෙනි fret එක තමයි සවුන්ඩ් වෙන්න ප්ලේ කරන්නේ. මේ පාර්ට් එක හරියට උකට ඊළඟ කොටස ආයෙත් 7 ඉඳන් 5ට ස්ලයිඩ් කරන මේ G string එකේ 4න් 2යි 7න් 2යි B string එකේ 8න් 2යි ඊට පස්සේ 10 12 මෙන්න මේ විදිහට අන්තිමට එනවා B string එකේ 8 වෙනි fret එකයි G string එකේ 9 වෙනි fret එක. ඔන්න පාර්ට් එක වань හිමින් ප්ලේ කරන්න. ඊට පස්සේ ලා 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 කියන දල G එකක් මේ ලා 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 අන්න ඊළඟ අවසාන පාර්ට් එක එනවා. ඒක ප්ලේ වෙන්නේ B string එකේ 7 5 7 8 frets එක තමයි ප්ලේ වෙන්නේ. හත ඊට පස්සේ 5 අනේ පාවිච්චි කරන්නේ මේ ගමේ. ඊට පස්සේ ස්ලයිඩ් කරන දෙවෙනි පාර කොහොම පාර්ට් එක ගන්න ස්ලයිඩ් කරන්නේ කොහොමද කියලා බලන්න. try කරලා බලන්න මේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා මුලින් නම් ගිටාර එක ඉගෙන ගන්න ඕන නම් ගිටාර්ස් YouTube channel එකේ දාලා තියෙන lessons ටික ගිහිල්ලා බලන්න. එන තවත් දවසක පාඩමක් හම්බෙන්න.